සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා රිෂාන් කන් YouTube channel එකට. අද මම ඔයාලට අරන් ආවිල්ලා තියෙන වීඩියෝ එක තමයි ඔයාලට මම මුලින්ම ප්ලේ කරේ වීඩියෝ එකක්. අන්න ඒ වීඩියෝ එක කොහොමද අපි ලේසියෙන්ම හදාගන්න කියලා බලමු වීඩියෝ එකට ගිහිල්ලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පාලා තියෙන රත්පාර subscribe button එක touch කරලා එයා පැත්තෙන් තියෙන bell icon එකත් all දාගත්තොත් මේ වගේ වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකට. දාලා තිනෝ print කළා. ඔයාලට පුළුවන් එතනින් මේ link එක open කරගන්න. හරි මම එනම් මගේ notepad එකේ copy කරගත්ත link එක මෙන්න මේ විදිහට open කරගන්නවා. හරි මේ link එක open කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් පාලින් බලා ගන්න පුළුවන් use template CapCut කියලා. අන්න ඒක මේ විදිහට එකපාරට touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් use template කියලා. අන්න ඒක මේ විදිහට එකපාරට ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාගේ gallery එකේ තියෙන ෆොටෝ සහ වීඩියෝ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ වීඩියෝ එකට ඕන කරන්නේ ෆොටෝ එකක් විතර සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ කැමති ෆොටෝ එකක් මෙතනට සිලෙක්ට් කරගන්න. හරි එහෙනම් මම මෙතනට ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි මම මේ විදිහට ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරගෙන මේ යටම තියෙන preview කියන option එක මේ විදිහට එකපාරට ටච් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ gallery එකට save කරගන්න එක. හරි ඒකට කරන්න තියෙන්නේ මේ උඩම තියෙන spot කියන එක මේ විදිහට එකපාරට touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන යටින්ම බලා ගන්න පුළුවන් spot without watermark කියලා. අන්න ඒක මේ විදිහට එකපාරට touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ gallery එකට මේ වීඩියෝ එක save වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් කිසිම watermark කියන්නේ නැතුව තමයි මේ වීඩියෝ එක අපේ gallery එකට save වෙන්නේ. හරි ඊට පස්සේ මේ වීඩියෝ එක ඔයාගේ gallery එකට save වෙලා අවසන් වුණාම පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් මේක close කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ CapCut application එක මේ විදිහට open කරගන්න එක. හරි CapCut application එක මේ විදිහට open කරගත්තාම පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩම තියෙන new project කියන එක මේ විදිහට එකපාරට touch කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔය ඉස්සෙල්ලා gallery එකට save කරගත්ත වීඩියෝ එක මෙතනට select කරගන්න ඕනේ. හරි එහෙනම් මම මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක මේ විදිහට select කරගෙන මේ යටම තියෙන add කියන එක මේ විදිහට එකපාරට touch කරගන්නවා. හරි මම මෙතනට මේ වීඩියෝ එක මේ විදිහට ඇඩ් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක අවසානට යන්න. හරි අවසානට ගිහිල්ලා මේ ending කියන කොටස මේ විදිහට ටච් කරලා මේක delete කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ audio කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මේ sound කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මේ file mark එක ටච් කරලා from device කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන හැම music එකම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. අර ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම description එකේ දාලා තියෙනවා music track එක. අන්නේ music track එක ඔයා download කරලා මෙතනට add කරගන්න. හරි එහෙනම් මම download කරගත්ත music track එක මෙතනට add කරගන්නවා. හරි මම music track එක මෙතනට add කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක මේ විදිහට එකපාරට ටච් කරගන්න එක. හරි ඊට පස්සේ ඔයාලට මෙතන යටින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බාර් එකක්. අන්න ඒ බාර් එක මෙන්න මේ විදිහට වම් පැත්තට ඇදගෙන යන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් ඔලියම් කීල එක. අන්න ඒක මේ විදිහට එකපාරට ටච් කරගන්න.
ඊට පස්සේ මේ ඔලියම් කියන එක මෙන්න මේ විදිහට බිඳුවටම දාලා මේ හර ලකුණු ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා බලා ගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න එක. හරි ඒකට කරන්න තියෙන්නේ මේ උඩම තියෙන 820p කියන එක මේ විදිහට එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ මේකේ රෙසොලූෂන් එක මේ විදිහට වැඩිම කරලා මෙන්න මේ අයිකන් එක ටච් කරලා මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක අදන විදිය තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයා ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝස් තවත් බලන්න මගේ channel එක subscribe කරන්න. එහෙනම් නැවත මේ වගේ අලුත් වීඩියෝකින් අමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.